සමහර බැඳීම් මහ පුදුමාකාරයි. බලන්න මේ පොඩි හාමුදුරුවෝයි මේ ඇතින්නයි අතර තියෙන බැඳීම මොකක්ද කියලා. ගරුතර මහා සංඝරත්නයෙන් අවසරයි. මේ රූපරාමු පෙළ භික්ෂු විනයට පටහැනි කියලා ඔබ වහන්සේලා අපට දොස් කියන්නටත් ඉඩ තියෙනවා. නමුත් මේ අපූර්ව බැඳීම නොපෙන්නයින්ටත් අපට හිත දෙන්නේ නැහැ. මේ පොඩි හාමුදුරුවෝයි මේ කුමාරි ඇතින්නයි අතර තියෙන අපූර්ව ලෙන්ගතුකම කලකට පෙර අටපට්ටමෙන් පෙන්නවා මතක ඇතිනේ. හොඳින් බලන්න පොඩි හාමුදුරුවන්ට වෙන කෙනෙකුට කිට්ටු වෙන්න දෙන්නෙත් නැහැ. ඔහෙ හිටින්ට හැමතැනම හොරහතුරු. පොඩි හාමුදුරුවන් ඉතින් මම පරිසම් කරගන්න එපාය. බලන්න පරිසම් කරන තරම කොහොමද කියලා. වෙන කෙනෙකුට නැති අපූර්ව ලෙන්ගතුකමක් මේ පොඩි හාමුදුරුවන්ට ඇති උනේ කොහොමද? බලන්න කිට්ටු වෙන්න දෙන්නෙත් නැහැ. පොඩ්ඩයි හට වෙලා ඉන්න. අප ඔබට මේ පෙන්වන්නේ ඉතිහාසයට එකතු වූ කතාවක්. කලකට පෙර මේ රූපරාම පෙළ අටපට්ටමේ පෙන්වද්දී ලෝකයේ පුරා බොහෝ දෙනෙක් විස්මයටපත් වුණා. අද මේ රූපරාම පෙළ ඔබ හමුවේ තබන්නේ මිනිසුන් සහ සතුන් අතර ඇතිවන අපූර්ව පුදුමාකාර බැඳීම් ගැන කියන්ට. බැඳීමයි කියලා ඉතින් ඔන්චිලි පදින්න ඕනේ නේද? මේ බැඳීමට හේතුව කුමක්ද? කෙනෙකුට බොහොම සරල පිළිතුරක් දෙන්න පුළුවන්. කෑම බීම දීලා ලෙන්ගතු වෙලා සතු ඊල කරගන්න පුළුවන් නේ. එහෙම වෙන්න පුළුවන්. නමුත් කෑම බීම දෙන අනිත් අයත් එක්ක මෙහෙම ලෙන්ගතුකමක් නැත්තේ ඇයි? අනෙක් සියලු දෙනා අතරින් මේ පොඩි හාමුදුරුවන්ම හොයාගෙන පස්සෙන් එන්නේ ඇයි? නොඑක ආකාරයේ වද හිංසා දීලා සතුන් හීලෑ කරගන්න ක්‍රම ලෝකේ පුරා තියෙන බව කවුරුත් දන්නවනේ. නමුත් මේ පොඩි හාමුදුරුවෝ එහෙම උපක්‍රම දන්න කෙනෙක් නෙවෙයි. පොඩි හාමුදුරුවෝ ළඟ තියෙන්නේ ආදරය, කරුණාව, දයාව සහ අහිංසකකම. එහෙමනම් මේ ඇතින්න ලෙන්ගතු උනේ ඒ ගුණාංග වලටද? එහෙම බැලුවොත් අනිත් අය ළඟත් ওই ගුණාංග ටික ටික හරි තියෙනවන්නේ. ඒගොල්ලෝ දිහා බලන්නේවත් නැහැ. පිරිවෙන ඇතුළට ගිහිල්ලත් මේ පොඩි හාමුදුරුවන්වම හොයාගෙන එන හැටි අටපට්ටමෙන් පෙන්නවා මතක ඇති. මේ අරුම පුදුම ලෙන්ගතුකම ඇති උනේ කොහොමද? තීන්දුව ඔබට බාරයි.